රාජ්‍ය බලය අවභාවිතා කරලා මහ ජනතාවට පීඩාවකට ලක් වෙන දේවල් ක්‍රියාත්මක නොකළ යුතුයි. ඔබතුමායි කාලය අවසానයි ගරු විපක්ෂ නායකතුමනි. ප්‍රශ්න නැහැ මම තව වෙලාව ගන්නවා. ඒක මගේ අභිමතය. ස්තුතියි. පොලිසිය ඇතුළට යන්න දුන්නේ නැහැ. ඒතරම් වැරදිද? අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඕගොල්ලන්ට හරි අපිට හරි වෙන පක්ෂවල එක්කෙනෙකුට පොලිසියට යන්න අයිතිය නැද්ද? පොලිසිය පිරීලා ASP SSPලා ඔක්කොම ටික පිරීලා ඉන්නවා රාලාවිල රාජ්‍ය මහතුරු එස්ఐ මහතුරු. මට කියනවා එන්න එපා පොලිසිය ඇතුළට කියලා. මම ඒවන වාහනේ නවත්ත දාලා මම පයින් බලෙන් පොලිසිය ඇතුළට ගියා. මේ රටේ පුරවැසියෙකුට තියෙන අයිතිය මම පාවිච්චි කරේ. එහෙම ක්‍රමවේදයක් තියෙනවද? පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඇවිල්ලාද? එන්න. බහැරෙන්න. वाहन दान पागे लोगों ने ආනමඩුව පොකිරිස්සෝ 3,25,420යි දශම 5ක් වෙන්නේ මොකද්ද? මල්ලි මේ මොකද්ද දශම 5ක් තියෙන්නේ? ඉස්සෙක භාගයක් කැඩලාද? හරි දශම 5. පුත්තලම කිරිමට්ටි බෙල්ලෝ නේද? 4,34,300යි. වැඩක් කරගන්නත් දෙන්නේ නැහැ. ඉතින් මේ සංගණනේ කරගන්නේ කොහොමද? අයිබෝවන් අපදා කළමනාකරණ අමාත්‍යාංශයතුමනි. දැන් පහුගිය කාලේ ගම් වතුර ආවා. ඔව් මහත්තයා සෑහෙන විනාශයක් වුණානේ. නාය ගියා. ඔව් ගියානේ. දැන් මේ කලපුවල කකුලුව දැන් ඉන්නේ මහමුදේ. ඒකනේ මහත්තයා මුන් ඔක්කොම ගිහිල්ලානේ මුහුදට. අපි මුන්ට කිව්වා වතුර එනකොට ටිකක් හයියෙන් අල්ලන් ඉන්න කියලා. කොහෙද මුන් ගිහිල්ලානේ. දැන් ඒව ගොඩනගන්න ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකද්ද? මහත්මයා පළමු පියවර විදිහට අපි මේ කකුලුවන්ට Google location එක යවුවා. යවුවට මහත්තයා මුන් එන්න දන්නේ නැහැ. මුන් යන්නේ ඇදේටනේ. මුන් භාගයක් පිටුරංගල කන්ද උඩට ගිහිල්ලා. ඊටු භාගේ තාම මහ මුහුදේ. මම කිව්වා ඩුබායි වලින් දාපු කන්ටේනර් 4න් 3ක් එම්ටිනේ. රණ්ඩු වෙන්නේ නැතුව ඊටු දුරට නගින්න කියලා. එතකොට පිටුරංගල කන්ද උඩ ඉන්න කකුලුවන්ට පණිවිඩයක් කෙවුවා මුත්තාගේ හෙලිකොප්ටරේ එනවා. ඒක නැගලා එන්න කියලා. ළඟා වෙන්න බෑනේ එතෙන්ට. ඒ නිසා මහත්තයා දැනට කකුලුවන් ගැන ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට මිරිසට හදපු කකුල හොද්දක් තියෙන පාම් භාගෙත් එක එවන්නද ගෙදරට? පොලිසිය මාධ්‍ය ප්‍රකාශකයන් ඉන්නේ මේ ආණ්ඩුවට කඩ යන්න නෙවෙයි. පොලිස්පතිවරයා ඉන්නේ ආණ්ඩුවට කඩ යන්නත් නෙවෙයි. පොලිසිය බාර ඇමතිවරයා ඉන්නේ ආණ්ඩුවට කඩ යන්න නෙවෙයි. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. පොලිසිය ඉන්නේ ආණ්ඩුවට කඩ යන්න නෙමෙයි කියලා. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා පොලිසිය ඉන්නේ ආණ්ඩුවට කඩ යන්න නෙමෙයි කියලා. මම කියන්නේ අපි පොලිසිය අපේ ආණ්ඩුවේ යටතේ කටයුතු කරන විදිය ගැන අපිට අදහසක් තියෙනවා. මේ රටේ මිනිසුන්ට අදහසක් තියෙනවා. දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා වගේ කෙනෙක් කිව්වම් පොලිසිය ඉන්නේ ආණ්ඩුවට කඩ යන්න නෙමෙයි කියලා. මම කියනවා දේශබන්දු මහත්තයා එහෙම ඉන්නට අත් දෙක තියාගෙන hina වෙනවා ඇති. හරිද? අර මේ අවුරුදු 2යි 3යිනේ තාම. තමන්ගේ අර 7 දවසේ මගුල් කාලා මගුල් ගෙදර බිල ගෙවපු යාළුවා සරන් නිශාන්තත් එක්ක කරේ අත දාගෙන ඇවිල්ලා අර සාමකාමී උද්ඝෝෂයේ ඉන්න මිනිසුන්ට ගැහුවේ. ඔන්න පොලිසිය කටයුතු කරපු විදිය. එතකොට මේ පොලිසිය කටයුතු කරන විදිය ගැන ඇවිල්ලා මේ ආණ්ඩුව ගැන විවේචනය කරනකොට ඇත්තටම මීට අවුරුදු 2-3කට කලින් නැත්තම් තමන් මොකද්ද කරේ කියන එක ගැන මේ රටේ මිනිසුන්ට මතකයි කියන එකවත් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. ඒ නිසා ඒ වගේ විහිළු සපයන්න එපා කියලා අපි ඉල්ලනවා. අර මොකද්ද කිව්වා මේ මිහින්තලේ ගියපු කතාවක් අපිත් දැක්කා. ඒ ගියපු වෙලාවේ තමයි අර මේ මිහින්තලේ හාමුදුරුවෝ කියද්දි මේ අර ඔබතුමාගේ පියා හොරකම් කරත් රට හැදුවනේ කියලා ඔව් ඔව් කියලා සාදු කිව්වා. හරිද? මේ එහෙම පුත්තු මෙතන ඇවිල්ලා කියනවා මේ එහෙම. හදලා දෙන්නේගෙන තියෙන්නේ. දැන් මහින්ද මහත්තයා කාලේ ගෙවල් දොරවල් ඔක්කොම හදලා දුන්නානේ. යුද්ධෙන් අවතයින් උද හැමෝටම. ලක්ෂ 4ක් අදින්ති කරා, සල්ලි දුන්නා. හොරකම් කරලා මොනවා හරි කරානේ. හොරකම් කරලා තියෙන ඔක්කොම. දේශපාලන වාතාවරණය නිසා මරණ දඬුවම හිමි වෙලා දුක් විඳින දුමින්ද සිල්වල වගේ අනිත් සියලු දෙනාම නිදහස් කරන්න ඕනේ කියන කාරණේ තමයි මම කියන්නේ. ජනාධිපතිත් එක්ක 60යි මේ 160ම මගේ රටේ ඔබේ පුංචි දරුවා 6 වසරෙන් ළමා අපචාර වලට නැත්තම් අපචාරයට ලක් කරන්න මේ හරණී ඇතුළු කණ්ඩායම මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ හින්දා පක්ෂ ભેද නැහැ, ಜಾති ભેද නැහැ, පාට නැහැ.
එක්කහු වෙලා මෙවුන් ඔක්කොම එලවන්න ඕනේ. මෙවුන් වෙන එකක් ගෙනාවත් ඔය පක්ෂයේ එවුන්ගේ ඥානවල තියෙන ඔය පජාති ගතිය. ඔය මේ රටේ දරුවෝ විනාශ කරන්න මුන් ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ මුන් ඇවිල්ලා තියෙන දරුවෝ විනාශ කරන්න. තවත් මේ රටේ කාන්තාවෝ අම්මලා ඇයි නිහඬ? ඇයි තාත්තලා නිහඬ? ඇයි අනිකුත් ආගමික උතුමන් වහන්සේලා නිහඬ? මේක අපේ රට මේක ක්‍රියාත්මක වුණොත් ළමයි උපදින්නේ නැහැ ළමයි නැහැ. නිරාගමික රාජ්‍යයකට මුන් අරන් දින්නේ 50% 48 කරනවා මුන් පොරොන්දු වෙලා තියෙනවා. වත්තලේ ඉඳලා පුත්තලමට දුන්නා කතෝලික ජනතාව ඔක්කොම ඡන්දේ. ඊට පස්සේ මුස්ලිම් ජනතාව ඔක්කොම දුන්නා. දෙමළ ජනතාව ඔක්කොම දුන්නා. හැබැයි ඒ මිනිස්සු වැවැට්ටුවා. විපක්ෂේ ඉන්නකොට චණ්ඩි ආණ්ඩුවේ ඉන්නකොට නොණ්ඩි. එක්කෙනෙක් ගියා බදුල්ලේ ගිහිල්ලා එක්කෙනෙක් මොකද කරේ? එක්කෙනෙක් ගිහිල්ලා මෝල් ගස් අරන් ගිහිල්ලා හිල් වහන්න ගියා. මෝල් ගස් අරන් ගිහිල්ලා නාය යන්නේකේ හිල් වහන්න ගියා. මෝල් ගස් අරන් ගිහිල්ලා හිල් වහලා නාය වහන්න පුළුවන්ද? බෑ දැන් ජනාධිපතිතුමා කව බල්ලටයි කුකුලටයි එළුවටයි හරකටයි ඔක්කොටම සල්ලි දෙනවා කිව්වා. දැන් මිනිස්සු මොකද කරේ? මිනිස්සු කරේ නාය ගිය මිනිස්සු බැලුවා යකෝ ලක්ෂ 50 හම්බෙනවා ඉඩමට 50ක් හම්බෙනවා කියලා තිබ්බ එක බීත්තියක් පෙරලිච්ච මිනිහා දෙවෙනි බීත්තියට ගැහුවා. ගහලා මේක කිව්වනේ දඩබඩ ඇයි දැන් ගෙවල් කුලි ඉස්සර බදුලේ රුපියල් 10000ට දීුණු ගියා දැන් 25000 නෙවෙයි 30000යි. ඇයි ජනාධිපතිතුමා කියන්නේ 25000ක් දෙනවා කියලා උන් 30000 කරාගේ. ගෙවල් 30000 කරා මිනිස්සු. ඉතින් ඒ වගේ ඇයි අරකට දෙනවා හරකට දෙනවා ලක්ෂ 2ක් කුකුලට රුපියල් 500ක් ඕම තහඩුවක් ගියාම ලක්ෂ 2ක් ලක්ෂ 5ක් දැන් මේ මගුල වකූර් වෙලා තියෙන්නේ. මේ ඊයේ පෙරේදා මම කතා කරා කුරුණෑගල දිස්ත්‍රික්කේ ගල්ගමුව කොහෙද නිකවැවද කොහෙද කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරගෙන ඉන්නවා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීතුමා තමයි මිනිස්සු ටික අරගෙන ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරගෙන ඉන්නවා. සල්ලි දෙන්න කියනවා බලෙන්. එහෙම දෙන්න පුළුවන් ද ආණ්ඩුවේ සල්ලි? ග්‍රාම සේවකලාට ප්‍රාදේශීය ලේකම්වලට හිතුවක්කාර විදියට එහෙම දෙන්න බෑ. දැන් අර රුපියල් 5000 අපේ කාලේ දීලා දැක්කනේ කෙලවගත්ත කෙලගැරිල්ල. ඒ නිසා මේවා විධිමත් විදියට ආණ්ඩුවේ කට්ටිය දැන් මේ කවුද අර මුදල් අමාත්‍යාංශයේ සෙනවිරත්නයි ජූඩ් බණ්ඩාගාරේ ජූඩුයි කිව්වා ජනාධිපතිතුමාට දෙනවා කියලා. නිලධාරී දිහා බලලා ජනාධිපතිතුමා කිව්වට ඊට පස්සේ නිලධාරී චක්‍රලේඛන ගහන්නේ අමුතු විදියට. ඒක නිසා නිලධාරී ගැනත් අපි දන්නවනේ. අපිත් අවුරුදු දැන් 30 දේශපාලනයනේ. නිලධාරී කියන විදියට වැඩ කරොත් හොඳට තියෙයි. ඒ නිසා මේවා ගැන අවබෝධයෙන් කටයුතු කරන්න වෙනවා. මේ කාලය තුල මේ ඉල්ලන පළියට දෙන්න ගියාම කොහෙන් දෙන්නද මිනිසුන්ට? එහෙනම් මම ඊට වැඩිය කතා කරන්නේ මේ අවස්ථාව ලබා දීපු ගැන. අද අපේ විපක්ෂ සංවිධායකතුමා වෙනදාට විනාඩි 2ක්වත් දෙනවාද දුන්නේ? ඒ ගැන මතක් කරමින් මන් නිහඬ වෙනවා. What are you saying? What are you saying? What is he saying? මේ ඉතුරු අවුරුදු 3.5 ගත්තොත් මොකද්ද ඔබේ ප්‍රෙඩික්ෂන් එක? ඉතුරු අවුරුදු 3.5 කියන එක නෙවෙයි. ලබන අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද වෙනකොට මේක ඊටාම පිපිරෙන මට්ටමකට අපේ සමාජයේ ආතතිය වැඩි වෙනවා. මම කියන්නේ ඔය ගාලු මුදුර අරගල වගේ කාර්යයක් වෙයි කියන එක නෙවෙයි. නමුත් විදේශ විනිමය පැත්තෙන් වෙන්න පුළුවන්. ඒක බල පෙරලියකට හේතුවක් වෙන්න පුළුවන්ද? දේශපාලන වශයෙන් බල පෙරලියකට හේතුවක් වෙන්න බැරි වෙන එකක් නැහැ. අභ්‍යන්තර පිපිරීමකුත් වෙනවා මේකත් එක්ක. ආණ්ඩුවේ මාලිමාව ඇතුළේද? ඔව්. අනිවාර්යෙන් අභ්‍යන්තර පිපිරීමක් වෙනවා. මොකද ඒකේ ඇතුලේ ඉන්න නොමේරු ලදරු ඒකකයක් වගේ එකක් නේ ඔක. ඒ අයට පුළුවන් අත්පොලසන් නැගෙන තත්වයක් යටතේ එකට ඉන්න. හැබැයි කරකශ ප්‍රහාරයකට ලක් වෙද්දී ඔවුන් ආරක්ෂණවාදීව තීරණ ගන්නවා. ඔවුන් තම තමන්ගේ රැකවරණය සඳහා උත්තර හොයන්න පටන් ගන්නවා. ඒ යුගයේ තමයි දැන් මේ එළඹිලා තියෙන්නේ. Oh my God! දැන් මහින්ද අප්පච්චි රනිල් අප්පච්චි වෙලා. දැන් රනිල් අප්පච්චි ගාවට ගිහිල්ලා ඒ විදිහටම 3ට 4ට නැමිලා ඒ රනිල් අප්පච්චිව වැළඳ ගන්න කටයුතු කරලා තියෙනවා. දැන් ඊයේ දිනේ අපි දැක්කා අපේ රෝහිත අබේගුණවර්ධන දැන් ගිහිල්ලා තියෙනවා. අපි නම් හරි සතුටුයි. අපි සමගි ජන බලවේගයේ හැටියට අපි සුබ පතනවා. දෑත් ශක්තිමත් කරන්න. එදා මහින්ද දෑත් ශක්තිමත් කරපු ඒ පිරිස අද රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න යනවා පොලිමට. එතකොට යන්නේ කවුද මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ඒ කණ්ඩායම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාවට යන්නේ. එදා මේ රටේ ජනතාව එළියට බැහැලා ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි එළෙව්වේ.
මේ ආණ්ඩුව මෙලෙව්වා. ඒ අය තමයි ඒ දවස්වල හිටපු කැබිනට් ඇමතිවරු. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සියලුම වැරදි ක්‍රියාවල් වලට වගකීවිය යුතු කැබිනට් අමාත්‍යවරු අද ඉතුරු වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න. එහෙනම් අද මේ රටේ ජනතාවට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ නඩු තියන අය. මේ හැමෝටම නඩු තියෙනවා. ඒ නඩු තියන අය දැන් නඩු වලින් බේරෙන්න රනිල් ගාවට යනවා. හැබැයි ඉතින් හිතන් ඉන්නේ මේ මාස දෙක බේරලා ඉන්න පුළුවන් වෙයි. හැබැයි මේ මාස දෙකෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙමේ මේ රටේ නායකයා වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවේ නම් මේ අයට බේරලා ඉන්න හම්බෙන්නේ නැහැ. A few moments later. මම මේ වෙලාවේ විශේෂයෙන්ම සුබදායි පණිවිඩයකින්ම මේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු. ඔබ දන්නවා මුළු රටම බලාගෙන ඉන්න දෙයක් තියෙනවා. ඒ තමයි සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් දක්ෂිණාන්ත කඳවුරත් ශක්තිමත් වෙන්න මේ එකමුතුව පිළිබඳව හැමෝගෙම බලාපොරොත්තුවක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාට සම්පූර්ණ වගකීම බලය අප පක්ෂයේ කළමනාකාරීත්ව මණ්ඩලය මා නියෝජනය කරන මමත් සමාජික හැටියට කටයුතු කරන කළමනාකාරීත්ව මණ්ඩලය ඒ වගකීම එතුමාට ලබා දීලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් පක්ෂයේ ශේෂ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කරලා ධනාත්මක තත්ත්වයක අවතිනවා. අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් එකට එකතු වෙන එක වෙනවාමයි. බලයට පත්වන පස්සේ කොළඹ මහනගර සභාවට ආදායම් ලැබෙන මාර්ග කිහිපයක් අවහිර කරගෙන තියෙනවා කිව්වොත් හරි. ආදාහනාගාර ගාස්තු නිදහස් කරනවා. මේ තීරණය හිතලා බලලා ගත්ත එකත් විශාල ආදායම නැත්නම් කොපමණ ප්‍රමාණයක් නැති වෙනවද නිදහස් කිරීම කොපමණ ප්‍රමාණයක්ද? අපේ ආදාහන ගාස්තු අපි බැලුවොත් ඇත්තටම අපිට භූමි දානය ආදාහනය හරහා අපිට යම්කිසි මුදලක් අපිට ලැබෙනවා. හැබැයි අපේ නියෝජන නගරාධිපති තමයි විශේෂයෙන් මෙන්න මේ සම්බන්ධයෙන් අවුරුදු ගණනාවක් ඔතම අවුරුදු 23 කොළඹ නගර සභාවේ හිටපු മന്ത്രി කෙනෙක් දැන් නියෝජන නගරාධිපති. ඒක හැමදාම අපිට අවශ්‍ය වෙන්නේ මේ නගරේ එතුමාගේ වචන වලින්ම කිව්වොත් අපි පිච්චි ජීවත් වෙන මේ නගරේ මිනිස්සු මැරෙන කොටත් අපි පිච්චෙන කොට ගන්න ගෙවන්න ඕන කෙනෙක්. ඒක මම හිතන්නේ ඒක අපිට දැනෙන කරන දෙයක්. ඇත්තටම අපිට දැනුන දෙයක් තමයි මහල් නිවාස වතුවල ඉන්න ප්‍රජාව. අපි දන්නවා ඒගොල්ලන්ට يعني වතුවල ගෙදරක සාමාන්‍යයෙන් පර්චස් කාලක් වගේ තියෙන. නැත්නම් පර්චස් භාගයක්. එතකොට මිනි පෙට්ටිය තියලා වැදගත් විදිහට අපිට අවසන් කටයුතු කරන්න බෑ. ගෙවල් 2 3 4ක සහයෝගයක් ඕන වෙනවා. ඊට පස්සේ උයන්න කරන්න එතන සමහර වෙලාවට බැරි වෙනවා. පාරම ඕකට මේ සහයෝගය දෙන්න ඕනේ. මහල් නිවාස හැදිලා තියෙන විදිහ බලන්නකෝ. හරිම කියන්නේ මිනිස්සු ගැන හිතලා නෙමෙයි මහල් නිවාස මේ ඉතිහාසයේ මෑත ඉතිහාසය හැදිලා තියෙන්නේ. එතකොට අපි දැකලා තියෙනවා පෙට්ටි මිනි පෙට්ටි මෙහෙම මේ ලණු වලින් ගැට ගහලා ජනේලෙන් ගන්න. ජනේලෙන් ගන්න. එතකොට මිනිස්සු ජීවත් වෙනවා මිනිස්සු නැති වෙනවා කියන එකවත් හිතන්නේ නැතුව තමයි හැදලා තියෙන්නේ. මේවා අපිට ඉඩ පහසුකම් ප්‍රශ්න තියෙනවා මේ ඔක්කොම ප්‍රශ්න. මිනිස්සුන්ට අභිමානයක් ජීවත් වෙන අභිමානයෙන් තමයි නැති වෙනකොට ඒ වගේ තැනක් තියෙනවා. ඒකට අපි දන්නවා පාලර් කියන ඒවා නැහැ. පාලර් අඩුයි අපිට. ප්‍රයිවට් පාලර්ස් තියෙනවා. ඇයි නගර සභාවෙන් අපිට මේක කරගන්න බැරි? ඉතින් අපි අවමංගල ශාලා 5කට අපි මුදල් වෙන් කරලා තියෙනවා. පටන් ගන්නමක් හැටියට අපි උතුරු කොළඹ එහෙම පාලර් එකක් ඕපන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා 21 මම හිතන්නේ ඒක අපිට හොඳයි. මොකද එතන ජනතාවට ඒක ලොකු සේවයක්.